එතන මේක කාලේ. දැන් මන්ට ලස්සන පේනවා. කාලා මැරෙන්න. හායි good morning. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ මගේ කලින් vlog එකට ඔයාලා ලස්සන comments දීලා තිබ්බා. ඉතින් ඒ හැම දෙයකටම thank you so much. මේ ළමයි දැන් වෙලා තාම උදේ 8:00ට විතරද හරිද? ඒ කියන්නේ නිවාඩු දවසට මේ හැමදාම කලින් හැරෙනවා. පොඩ්ඩක් දවල් වෙනකන් නිදා ගන්න කියලා හිතාගෙන හිටියට ඒ හම්බ වෙන්නේ කොමාරි 5-6 වෙද්දි හැරිලා. ආපහු නිදා ගන්නක් කම්මැලි. මං ඊට පස්සේ ඉතින් නැගිට්ටා. නැගිටලා මේ උදේම නෑවා. මං දැන් මේ හදන්නේ මේ මෙතන තියෙන ළඟ සුපර් මාකට් එකට යන්න. ඉතින් මේ උදේට යන්නත් කම්මැලි මොනවා හරි ගේන්න ඕන කියලා. අද පොඩ්ඩක් හිතාගෙන ඉන්නවා යාළුවෙක් එක්ක එළියට යන්න. ඉතින් vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු මම අද කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා. වහිනවා කියලා තියෙනවා. ඒ නිසා පහින් ආයේ මේ බයිසිකලේ තෙමන්න බැරි කමක්. උදේට කෑම ගන්න කියලා ගිහින් අවසානයේ ඇඳුම් අරගෙන තමයි මම ගෙදර ආවේ. හායි. ඔන්න ඉතින් උදේ පොඩක් මේ shopping කරන්න ගිහලා ලස්සන ගවුමකුත් අරගෙන ආවා. දැන් මේ හදන්නේ මේ පොඩක් එළියට යන්න කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම අපි බලමු මම අද කොහෙද යන්නේ කියලා. මමත් ඒවයි. මේක නම් ගිහින් එපා එන. අපේ සද්ද විතරයි ඇහෙන ඇත්තේ. මේ ගෙවල්ද කිසිම සද්දයක් නැහැ. හිරිපොද වැස්සේ. කොයිද පයින්න්නේ? අර දිගට පාරනේ තිබෙ තියෙන්නේ. බලපෑමක වෙලා වැඩිය. මාරියට මැප් එක දාන්න. වෙලාව වැඩියෙන් පෙන්නන්නේ නැහනේ. එහෙනම් අඩු මේ කාක්කු ඉන්න තරම. ඒක තමයි. මම දඩ බඩගින්. මේ මොනවද? මේ පඩන් ආවා තියෙනවද? සිරාවට අරගෙත් ඒවයි කොහේ හරි අස්සගේ මල් පැලයක ඉස්සන්නේ.
මෙයා මැප් එක දාගෙන වැරදි පාරකට හැරෙන්න මමත් බොරුවට පස්සෙම යනවා. මේ අපි වැරදි පාරක නෙමෙයිද යන්නේ? අර කොහටද? අර වැට. එතකොට පේනවද? ඔයා තමයි මගේ වීඩියෝස් වල ඉන්නේ ගොඩක් පිටිපස්ස. මම කිව්වා දැන් මගේ පස්සෙන් ඇවිත් මේ මා වීඩියෝ කරපන් කියලා. මම මේ තනියෙන් ඔය ඇවිදගෙන යනවා. ඒකින් අතර වෙලා මා වීඩියෝ කරනවා. හරිද? මේ මම දන්නේ නැහැ ඒකි පස්සෙන් ඉන්නේ නැහැ කියලා. ඊට පස්සේ මායියෙන් කෑ ගහලා දැන් ඇද්ද කියලා. පුතුම යාළුවා තමයි වට ඉන්නේ. අපේ අක්කටම හරියනවා ඒ අක්කත්. ඇද්ද? අන්තර ලස්සන පේනවා. මේකේ ඇතුළට ගන්න ටයිම් එකක් තියෙනවා. ඉතින් ටිකට් අරගෙන ඉස්සරහ එන්ට්‍රන්ස් එක ළඟ වාඩිලා හිටියා අපේ ටයිම් එක එනකම්. 映し出しているのです。次の注意事項を守って参観されるよう。別山と外腰掛の間にある石を敷き詰めたこの一直線の道。 නෑ අතනින් බලලා ගන්න. මේ ආච්චිගේ වැඩේ ෆොටෝස් ගන්න එක. අපිත් වයසට ගියාම ওই විදියට ඉඳී. ආ ෆොටෝස් ගන්න. යා පොඩ්ඩක් බැරනුත් එහෙම. බැරනුත් අහනවනේ. අර කුඩ දාගෙන ට්‍රැවල් කරනවා අපි දැන්. අපි ගෙදර යනවා. එමේ කැරෙනවා වැහෙනවා මෙතන. දැන් කොහෙන්ද හොයාගන්නේ සිකියෝ බකෝද? ඉතින් ට්‍රේන් එකක් තියෙනකම් බලාගෙන ඉඳලා අපි එහෙම ගෙදර ගියා. වැඩි දුරක් නෑ අපේ ස්ටේෂන් එකේ ඉඳන් කත්සුරා ස්ටේෂන් එකට කොහොම හරි විනාඩි 3ක් 4ක් වගේ තමයි තියෙන්නේ.
3:00 වෙලාව වුණ දැන් තමයි ගෙදර ආවේ. මේ පුදුම මහන්සියේ බඩත් ගිනේ. මම එක්කන්ට වොෂ් එකක් දාගෙන එන්න. වොෂ් එකක් දාගෙන ටිකක් රෙස්ට් කරලා අපහු ළඟ තියෙන ඉන්දියන් රෙස්ටුරන්ට් එකක් එකට කන්න ගියා අපි. එතන පාක් කරන් තාම Thai halal est. සැලඩ් එක විතරයි ගන්න. තරාද? මේක දෙන්න නෑ ගේන ඉස්සල මේක කාලේ පේන පුරුද්ද aduh nekal wadipilan dan kohon biryani kan apa yang mau kau dengan nasi kali mah ini kayak gak dong ඒකන ප්‍රයෝජනයක් ගන්න බෑ. නෑ හෙට යන්න ඕන. හෙට ගෙනියන්න කෑම. හෙට උදේට දෙනවා. ඔව් උදේට දෙනවද? පිටියේ මොනවා මම. මොනවද පොඩි දෙයක් අරන්. ඉතින් හැම අපේ දෙකේ දාලා මේ දෙන්නේ. ඔව් උදේට ඉතින් අද ඉන්නේ නෑනේ. ඉතින් උඩට ඉන්නවා නම් මම නිදා ගන්නවා නේ. උදේට පට ගන්නවා දැන්. සුප්පා දෝනේ දෙන්නත් එක්ක කතාවක් දාගෙන ඉඳලා කොමාරි පැයකට කිට්ටු වෙන්න කාලා ඊට පස්සේ ගෙදර ගෙදර කිසිම වැඩක් කරේ නෑ මම උදේ වෙලාවට රෙදි ටික හොදන්න උදා The next day. පුදුම මහන්සියෙන් මම දැන් තමයි ගෙදර ආවේ මේ ඕසකා ගිහිල්ලා මම ඔයාලට කලින් කිව්වනේ මේ හැමදාම ඉරිදට ඕසකා යනවා කියලා මට ක්ලාස් එකක් තියෙයි කියලා. ඉතින් 6යි පළවෙනි දිනන් තමයි මට ක්ලාස් තිබ්බේ. 6යි පළවෙනිද ඉඳන්
අද වෙනකම්ම ක්ලාස් තිබ්බා. අද තමයි අවසාන දවස. ඉතින් මේ අද තමයි මේ ෆයිනල් එක්සෑම් එකක් තිබ්බේ. ඒක අනිවාර්යෙන් පාස් වෙන්නත් ඕන. හරිද? පාස් වුනේ නැත්නම් ආපහු කරද්දී අපි සල්ලි ගෙවලා එහෙම කරන්න ඕන. හරිද? ඉතින් කොහොම හරි මේ සම්පූර්ණ ප්‍රශ්න 35යි 35න් 25ක් ගන්න ඕනි මේ පාස් වෙන නම්. හරිද? මේ කියන්න සතුටුයි 35න් 35ම තියෙනවා මට. හරිද? මේ කොහොම හරි එක්සෑම් එක කරලා ඉවර වෙලා කොහොම විනාඩි 10කට විතර පස්සේ වෙලම රිසල්ට් එකත් කිව්වා. මේ ඇත්තටම ළමයා හැමෝම පාස්. මේ ඒ කියන්නේ දැන් අර ෆේල් වුණොත් එහෙම ආපහු එක්සෑම් එක කරන්න ඕන. අනික මේ සල්ලි බැඳලා තමයි ආපහු කරනවා නම් කරන්නත් ඕනේ. දැන් ඒ කියන්නේ එක්සෑම් එක ගැන කිව්වොත් ගොඩක් අය මගෙන් අහලා තිබ්බ මේ මම අර කලින් බ්ලොග් එකක කියලා ඇති මේ මම ඉරිදට මෙහෙම ක්ලාස් එකකට යනවා එහෙම කියලා කිව්වා. ඉතින් ගොඩක් දෙනා මගෙන් අහුවා මොකක්ද ඒ ක්ලාස් එක? ඒ ගැන මට ඒ ගැන විස්තරයක් කියන්නත් බැරි වුණා. ඉතින් මේ ක්ලාස් එක ගැන කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් නර්සින් කෙයා ෆීල්ඩ් එකෙන් මෙහෙ ජපානට එනකොට අපි ලංකාවේදී මේ නර්සින් කෙයා ටෙස්ට් එකනේ කරන්නේ ස්කිල් එක. ඉතින් මේ ඒක එහෙදි කරලා පාස් වෙලා මෙහෙට ආවට මෙහෙයාමත් ඒ කියන්නේ අපේ ඒ නොලෙජ් එක යාලා බලනවා. දැන් ඒක රජයෙන් අනිවාර්ය කරලලු තියෙන්නේ මේ ඒ එක්සෑම් එක. ඉතින් ඒ සිලබස් එකේ ඉතින් අර ලංකාවේ ඒ උගන්වපුම කොටස් ටික වගේ තමයි යන්නේ. තව පොඩ්ඩක් ඒක මේ චුට්ටක් අමාරු හැබැයි ඒ එක්සෑම් එකට වඩා මේ ඉතින් ඒක අර අපේ අර කෙයාගේ ෆීල්ඩ් එක යටතේ ඒ නොලෙජ් එක පොඩ්ඩක් බලන එක තමයි එකෙන් කරන්නේ. ඒක හැබැයි අනිවාර්යෙන් පාස් වෙන්නත් ඕනේ. මේ ඊට පස්සේ ඉහළට යනකොට ඔය කයිගෝ ෆුකුෂිෂි එම හම්බ වෙන්නේ. ඉතින් ඔය කයිගෝ ෆුකුෂිෂි එක පාස් වෙලා කොහොම හරි N2 level එක වගේ පාස් වෙලා ඉන්නකොට අපිට මෙහි දීර්ඝ කාලිනව ජීවත් වෙන්න පුළුවන් නේ. PR එක හම්බ වෙනවනේ. ඉතින් ওই විදියට තමයි එක්සෑම්ස් ටික යන්නේ. ඉතින් මෙහි ඇවිල්ලා තියපු මුල්ම ස්ටෙප් එක තමයි එක්සෑම් එක. හරිද? ඉතින් මේ දැන් ඒ ඔක්කොම ඉවර වෙලා පොඩි දුකක් තියෙනවා මේ ක්ලාස් අදින් ඉවරයි කියලා. දැන් කොහොම හරි සතියේ දවස් දෙකක් නිමාඩු හම්බ වෙනවා. ඒ ගැන සතුටුයි. නැත්තම් හැමදාම මේ එක දවසක් නිමාඩු තියෙන්නේ. ඉතින් දැන් ටිකක් නිදහස් මේ වහින්නත් වගේ හදන්නේ. ඉතින් මන් දැන් දවල්ට කාලා කොහමයි එකයි කාලා විතර වෙද්දී ගෙදර ආවා. දවල්ට කාලා මේ මම දැන් පොඩියට මේ ඔය එක කැම ජාතියක් එකතු කරලා ෆ්ලැට් එකක් හදාගත්තා. හරිද? දැන් මම ඒක කන්න තමයි හදන්නේ. ලංකාවේ නෙට් ඕනවා වගේ. රතු වෙන්නේ නැහැ හැබැයි. මෙහෙම බලතුණු මාරම ගණන් ළමයි.
ඇපල් මිදියම දැන් ටික ටික සීතල එනවා. හන්දාවට පුදුම සීතලයි දැන්. දෙසැම්බර් ජනවාරි වෙද්දි කොහොම වැඩිවල හිතා ගන්න බෑ. ෆස්ට් ටයිම් නිසා පොඩ්ඩක් අර දන්නවනේ. තනියම මෙහෙම කියන්නේ තමන් කැමති දේවල් කාලේ බීලා මෙහෙම චිල් එකේ ඉන්නකොට ඒක කියන්නේ මාරම ෆීලින් එකක් ඒක. කට්ටියත් එක්ක ඉන්නවට වඩා මම ගොඩක් දුරට කැමති මෙහෙම ඉන්න. දැන් නම් කන්නත් බෑ. હવે પાણી રસ මම යංගම සුෂි අරගෙන ඒවා කෑ දැන් මගේ බඩ පිරලා තියෙනවා නේද කට්ටිය හිතන ඇති මේකේ වැඩේ කන එකමයි කියලා. මේ ඔව් දැන් මගේ එකම විනෝදාංශය කන එක. කාලා බීලා චිල් එකේ ඉන්න ඕන නේද? නිකන් දිලිසෙනවා වගේ එළියට. දැන් නම් කන්නත් බෑ නිදිමත හොඳටම. වැඩ ඔමිගොච්චෝ ඒ ජපනිස් වලින් නමක් තියෙනවා. ඔමිගොචෝ දැන් නම් කෑව ඇති. දැන් ලා කියලා 3:00යි. දැන් ඉතින් කරන්න කියලා විශේෂ වැඩකුත් නැහැ. මේ මම දැන් ටිකක් නිදා ගන්නවා. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරන්නම්. මං හිතනවා අද වීඩියෝ එක වෙනදට වඩා හොඳ වෙයි කියලා. දන්නේ මොකක් වෙයිද කියලා. ඉතින් මගේ channel එක subscribe කරපු නැත්නම් subscribe කරලා තියාගන්න. තව ඉස්සරහට මේ අලුත් වීඩියෝස් අරගෙන එන්නම් මම. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනම් ඒවට මේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනික මේ ගොඩක් අය මට මේ තාරිකෙන් මතන ගොඩක් අය මට මැසේජස් දාලා තිබ්බ FB messenger එකට මේ ඒකේ කියන්නේ අර මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන නිසා රික්වෙස්ට් මැසේජ් එකනේ තියෙන්නේ. ඒ නිසා මම ඒවට යන්නේ නැහැ, මට බැලෙන්නේ නැහැ. මම අද බලද්දි ගොඩාක් මැසේජස් තිබ්බා. මේ ඉතින් සෝරි ගොඩක් අය මගේ නෝට්ස් ඉල්ලලා තිබ්බා. එක එක විස්තර අහලා තිබ්බා. මේ
මං හැබැයි පුළුවන් අයට රිප්ලයි කරලා ඇති. මේ කවුරු හරි මිස් වුණා නම් සෝරි. මොනවා හරි දැනගන්න දෙයක් එහෙම තියෙනම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න එහෙනම්. මං වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. බයි.